ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ ජීවිතේට අනතුරු සිදු කරලා කිලුටු කරලා දාන කෙලෙස් జాතියක් තියෙනවා. ඒ කෙලෙස් නිසා ලෝක සත්‍යය විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෙදී අපට මේ කෙලෙස් වලින් අත්මිදලා ජීවත් වෙන්න හැටි. ඒ ගැන තියෙන විස්තරයක් මේ දේශනාවට ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ දේශනාවේ නම සබ්බාසව සූත්‍රය. ආශ්‍රව කියලා කියන්නේ අපි හොඳටම දන්නවා ආශ්‍රව කීයක් තියෙනවද? 3යි. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රවයන් තමයි අපිට අනතුරු සිදු කරන්න මුල් වෙන්නේ. එතකොට නුවණ කල්පනා කළා ඒකෙන් බේරෙන ආකාරය තමයි මේ බුද්ධ දේශනාවේ ඉදිරිපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී ස්වාමින් වහන්සේලාට මේ ආශ්‍රවයන් ගෙන් බේරී සිටීම ගැන සබ්බාසව සංවර පරියායෝ භික්ඛවේ දේශිස්සාමි කියලා මහණෙනි ඔබට සියලුම ආශ්‍රවයන්ගෙන් බේරිලා ඉන්න ආකාරය කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද ඒ උන්වහන්සේ පෙන්වා දෙන පිළිවෙලට අපි හිටියොත් අපිට ඒ ආශ්‍රවයන්ට ගොදුරු වෙලා විනාශය කරා යන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන උන්වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ බුදු කෙනෙකුගේ නුවණ මේ ලෝකේ තියෙන අනිත් ඥානයන්ට වඩා වෙනස්. මේ ලෝකේ අවශේෂ මිනිස්යන්ගේ දැනුම බාහිර පොත්පත් අනිකුත් දේවල් ආශ්‍රයෙන් ගොඩනගෙන අවබෝධයකින් තොර දැනුමක් තමයි බොහෝ විට තියෙන්නේ. ඒ දැනුම නිතර වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වයස 35 දී බෝධිධර්ම මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ ඉඳලා උන්වහන්සේගේ දැනුම සාමාන්‍ය ලෝකයේ තියෙන දැනුමට වඩා විශේෂ එකක්. ඒ කියන්නේ උන්වහන්සේ Tamanගේ අවබෝධයෙන්මයි ඒ ධර්මය දේශනා කරන්නේ. ඉතින් අවුරුදු 45ක් මුළුල්ලේ වැඩ සිටියේ උන්වහන්සේ සියලු අභියෝග, සියලු කම්කටොළු, සියලු පාරිසර මැද උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය උන්වහන්සේ කරගෙන ගියේ මේ ධර්ම දේශනා වලින්. ඉතින් මේ සෑම දේශනාවකම තියෙන්නේ මොකක්ද? උන්වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ ජීවිතය ගැන උන්වහන්සේ ලැබූ අවබෝධය තමයි මේ දේශනාවල හැම දේශනාවකම තියෙන්නේ. උන්වහන්සේ අවබෝධයෙන් තොර එක වචනයක්වත් පාවිච්චි කළා නැහැ. මේ නිසායි මේ ලෝකේ බාහිරින් ලබන දේවල් අතර බුදුරජුන් වදාළ ධර්මයේ අග්‍රවන්නේ. මොකද හේතුව ඒ තරම් අවබෝධයෙන් කතා කරපු කෙනෙක් අපිට මුණ ගැහින්නේ නැහැ. ඉතින් ඒක හොඳට පැහැදිලි මේ බුද්ධ දේශනා අපි ඉගෙන ගනිද්දී ඔබට අද හොඳට පැහැදිලි වේවි. මේ සබ්බාස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය බැලුවාම කොයිතරම් අවබෝධයකින්ද උන්වහන්සේ කොයිතරම් කරුණාවකින්ද මේ දේශනා අපට කියා දෙන්නේ කියන එක. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ තමයි අපිට මනුස්ස ලෝකේ මිනිස්සුන්ට දෙවියන්ට බාහිරින් ලැබෙන වටිනාමදී ඒ වගේම තමයි බාහිරින් ඒක කොච්චර වටිනා දෙයක් ලැබුණත් අභ්‍යන්තර වශයෙන් අපි සුදුසුකම් ලැබලා නැත්තම් ඒ බාහිර වටිනාකමෙන් අපිට ප්‍රයෝජනෙ ගන්න බෑ. ඉතින් ඒක බුද්ධ දේශනාවේ පැහැදිලිවම තියෙනවනේ. ඒක අපි ඔබට කියලා තියෙනවනේ. උන්වහන්සේ උපමා වලින් පෙන්වා දීලා තියෙනවනේ. අපි කොයිතරම් දහම් දැනුම ලබාගෙන හිටියත්
කොයිතරම් දවස් මුල්ලේ දාන්දරම ලබාගෙන හිටියත් ඒ අභ්‍යන්තර සුදුසුකම නැත්තම් හොද්දි දාපු හැන්දක් වගේ. කවදාවත් මේ හැන්දට ව්‍යංජන රස දැනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභ්‍යන්තර සුදුසුකම තියෙන එක්කිනා දිවක් වගේ. යක්ෂණයකින් මේකේ රස දැනගන්නවා. ඉතින් අභ්‍යන්තර සුදුසුකම තිබෙන්නේ කාටද කියන එක කාලයක් යනකොට තමයි ඒක තේරෙන්න පටන් ගන්නෙ. එකපාරට හොයන්න බෑ. ධර්මය අල්ලන එක්කිනා නැති එක්කිනා කාලයක් යනකොට ඔප්පු වෙනවා. ඉතින් මේ ධර්මය අල්ලන එක්කිනාගේ අභ්‍යන්තර සුදුසුකම තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක අපි හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය අර්ථයේ නුවණින් විමසීම. ඒ නුවණින් විමසීම කියන එකට තව කැලලක් එකතු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණින් විමසීම. එතකොට විතරයි අභ්‍යන්තර සුදුසුකම නියම විදිහට පිළිටන්නේ. ඊට පස්සේ යාට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොහොමද? ඥානතෝ අහම් භික්කවේ පස්සතු ආසවානං khයං වදාමි. මහණෙනි මේ ආශ්‍රයන්ගේ ඡේවීම සිදු වෙනවා කියලා කියන්නේ දන්නේ එක්කිනාටයි, දකිනා එක්කිනාට. නෝ අඥානතෝ නෝ අපස්සතු. නොදන්නා නොදකින කෙනාට නෙවෙයි. ඒ කියන්නේ හොඳ මේ අවදියෙන් ඉන්න කෙනාට, දන්නා දකිනා කෙනාට තමයි මේ ආශ්‍රයන් ඡේ වෙන්නේ. කුමක් දන්නා කුමක් දකිනා කෙනාටද? මේක විස්තර කරනවා. යෝනිසෝ මනසිකාරං අයෝනිසෝ මනසිකාරං. ওই දෙක දන්න කෙනාට, දකින කෙනාට. යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා දන්නා කෙනා, දකිනා කෙනා. අයෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා දන්නා කෙනා, දකිනා කෙනා තමයි ආශ්‍රයන් ඡේ කිරීමට දක්ෂ වෙන්නේ. එතකොට එහෙනම් එයාට යෝනිසෝ මනසිකාරය විතරක් දැනගෙන හරියන්නේ නැහැ. එයා දැනගන්න ඕන අයෝනිසෝ මනසිකාරය තුල වෙන හානිය. අයෝනිසෝ මනසිකාරය තුල වෙන විපත. අයෝනිසෝ මනසිකාරය තුල එයාව කොහාටද අරගෙන යන්නේ කියලා එයා දන්නා දකිනා කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය යහපත. ඒ තුලින් එයාට උදා කළා දෙන්නේ කුමන යහපතක්ද කියලා දන්නා දකිනා කෙනා. ඉතින් ඕක කරන්නේ දිවක් මිසක් හන්දක් නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද මේ දන්න දකින බව? මහණෙනි අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ගියොත් යෙදෙන එක්කෙනාට නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩිනවා. එතකොට ඒක දන්න දකින්න කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝති. යෝනිසෝ මනසිකාරයේ දෙන කෙනාට නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව නැති වෙලා යනවා. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙන්නේ මේ විනාශයත්, යෝනිසෝ මනසිකාරයෙන් ඇති වෙන යහපතත් මේ දෙකම දන්නා හඳුනන කෙනාට තමයි මේ කෙලෙස් නැසීම ජය ගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් නසන්න තියෙන ක්‍රම, මේ ආශ්‍රව වර්ධනය වෙන්න නොදී ආශ්‍රව ප්‍රහාණය කිරීමට තිබෙන ක්‍රම 7ක් මේ දේශනාවේදී පෙන්වා දෙනවා. අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි ආශ්‍රවයන් තියෙනවා දර්ශනෙන් ප්‍රහාණය කළ යුතුය. දර්ශනය කියලා කියන්නේ දැක්ම. දැක්ම කියන්නේ අවබෝධය. අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආසවා සංවරා පහතබ්බා. සංවර වීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආසවා පටිසේවනා පහතබ්බා. නෝනින් විමසා සේවනය කිරීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආසවා අදිවාසනා පහතබ්බා. ඉවසීමෙන් මෝන දීලා ඉවසීමෙන් දරාගෙන
ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්‍ය ආසවා පරිවර්ජනා පහතබ්බා තේරුම් අරගෙන දුරු කිරීමෙන් අසුරු නොකර අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්‍ය ආසවා විනෝදනා පහතබ්බා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්‍ය ආසවා භාවනා පහතබ්බා සමත විදර්ශනා භාවනා තුලින් සප්ත බොජ්ජංග දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට මේ ආශ්‍රව කියලා කිව්වා අපි කරදරේ වැටෙන දේවල්. අපි විනාශ වෙන දේවල්. අපි අනතුරේ වැටෙන දේවල්. අයහපත සිද්ධ වෙන දේවල්. ආශ්‍රව ගැන තියෙනවා මට මතකයි අර නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙනවා ආශ්‍රවයන්ගේ ලක්ෂණ මොනවද? සමහර ආශ්‍රව තියෙනවා නිරේගාමිනිය. ඒ ආශ්‍රව තමන්ගේ සිතේ පවත්වන්න ගියොත් නවතින්නේ කොහෙන්ද? නිරේට එක්කගෙන යනවා. එයාව අත්‍යාසව පෙට්ටි විශේෂගාමිනී. പ്രേත ලෝකෙට එක්කගෙන යනවා. තිරිසන් අපායට එක්කගෙන යනවා. මිනිස් ලෝකෙට එක්කන් යනවා. දිව්‍ය ලෝකෙට එක්කන් යනවා. මේ ඔක්කොම කරන්න මුල් වෙච්ච දේවල් තමයි ආශ්‍රව. මේ ආශ්‍රව කෙනෙකුගේ හිතේ නැත්තම් ආසවක්ඛය නම් පිරිනිවන් පානවා. එහෙනම් ආශ්‍රව තිබීමෙන් තමයි මේ සත්‍යයේ සංසාර ගමන දිගින් දිගට පවතින්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කළ හත් ආකාරයකින් නෝනින් විමසන එක්කිනාට දැන් මේ තියෙන ආකාර හතක් ක්‍රම හතක් පෙන්වා දෙනවා. මොකද්ද පළවෙනි එක? දස්සනා පහතබ්බා අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතුයි. දෙක සංවරා පහතබ්බා සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතුයි. තුන පටිසේවනා පහතබ්බා නුවණින් සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හතර අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. පහ පරිවර්ජනා පහතබ්බා පරිවර්ජණයෙන් ඇසුරු නොකොට අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හය විනෝදනා පහතබ්බා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හත භාවනා පහතබ්බා සමත විදර්ශනා වශයෙන් දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. දර්ශනයෙන් ප්‍රහාණය කරන ආශ්‍රව ගැන ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න මේ දැන් උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේකෙදි අසත්පුරුෂයා කවුද? අශෘතව පුතඥය අඳුන ගන්න කියනවා. අශෘතවත් කියන්නේ ශ්‍රවණයෙන් ලැබූ දේ ලබාගෙන නැහැ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ යාට. ශ්‍රවණයෙන් ලැබූ දේ මොකද්ද? ශ්‍රද්ධා. ඉස්සල්ලා වෙන්න තියෙන්නේ ශ්‍රද්ධා සම්පත්තියට. ශ්‍රවණයෙන් ලබන දේ ඒක. ශ්‍රවණයෙන් ලබන දේ ලබාගත්තේ නැති කෙනා කොච්චර ඇහුවත් ශ්‍රුතවත් නෙවෙයි. අශෘතවත්. ඒතර අශෘතවත් පුතුජණයා ආර්යයන්න් අදස්සාවි. ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ. ආර්ය ධම්මස්සකෝ විදෝ ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයන් වහන්සේලාව අඳුනගන්න බෑ. සත්පුරුෂ ධම්මස්සකෝ විදෝ සත්පුරුෂ ධර්මයේ තේරෙන්නේ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. මෙයා කවුද? අශෘතවත්. එහෙනම් අශෘත පුතඥය අසත්පුරුෂයෙක්මයි. ඇයි සත්පුරුෂය අඳුනන්නේ නැන්නේ? සත්පුරුෂය අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මය අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. එතකොට එයා අසත්පුරුෂයෙක්මයි. ඉතින් මේ සත්පුරුෂ නොවන මේ පුද්ගලයා මෙනෙහි කළ යුතු, මානසිකාර කළ යුතු, සිහිනෝනින් විමසිය යුතු දේවල් දන්නේ නැහැ ඒක. ඒක හිතට ගන්න බෑ යා දන්නේ නැහැ ඒක. ඊළඟට මෙනෙහි නොකළ යුතු දේවල් දන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එයාට මේක තෝර බේර ගන්න බැරි නිසා මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක දවසක් සූත්‍රයක මට හම්බුණා ආනන්ද හාමුදුරනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අසත්පුරුෂයාට සත්පුරුෂයාව අඳුන ගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා. අසත්පුරුෂයාට අසත්පුරුෂයාව අඳුන ගන්න පුළුවන්ද කියලා අහනවා. ඒත් බෑ කියනවා. එතකොට අසත්පුරුෂයා සත්පුරුෂයාව බැහැර කරනවා අසත්පුරුෂයා කියලා. අසත්පුරුෂයාව ඇසුරු කරනවා
සත්පුරුෂයා කියලා තවත් විනාශයට යනවා. සත්පුරුෂයා එහෙම නෙමෙයි. සත්පුරුෂයා අඳුන ගන්නවා මේන් අසත්පුරුෂයෝ. මේ සත්පුරුෂයෝ කියලා වෙන් වශයෙන් හඳුන ගන්නවා. දැන් මේකේ පින්නු දැක්කනේ අර යෝනිසෝ මනසිකාරය ගන්නේ. එතකොට එයා දැනගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය විතරක් නෙමෙයි. එයා දැනගන්න ඕනේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේකයි කියලා දැනගන්න ඕනේ. ඒ වගේ තමයි. ඉතින් මේකේ තියෙනවා දැන් මේ අසෘතවත් පුතඥයාට මෙනෙහි කළ යුතු දේවල් දන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් දන්නේ නැහැ. මේ නිසා මොකද වෙන්නේ? මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරන නිසා. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරන නිසා, මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන නිසා නූපන් කාමාශ්‍රව උපදිනවා. උපන් කාමාශ්‍රව වැඩෙනවා. නූපන් භවආශ්‍රව උපදිනවා. උපන් භවආශ්‍රව වැඩෙනවා. නූපන් අවිජ්ජාසව උපදිනවා. උපන් අවිජ්ජාසව වැඩෙනවා. මේක වෙන්නේ ඔය මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? යාට හොයාගන්න බෑනේ. දැන් අපි ගත්තොත් දැන් යෝනිසෝ මනසිකාරයේ චුට්ටක් හරි තියෙනවා නම් කෙනෙකුට බේරෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මාගන්දියාට ඔන්න බුදුරජාණන් වහන්සේ මාගන්දියාගේ අම්මයි තාත්තයි මේ මාගන්දියාව එක්කගෙන ගියේ. අම්මයි තාත්තයිට නුවණ තිබ්බනේ. අම්මා තාත්තා ඉස්සරහ කිව්වා මේ අසුචි මේ ශරීරය පොදුවේ ශරීරය ගැන කිව්වේ. එයාගේ ඇඟ විතරක් නෙමෙයි. පොදුවේ කිව්වා මේ ශරීරය කියලා කියන්නේ මොකක් වගේද? ඔව් අසුචි පුරූප කලයක් වගේ එකක් කිව්වා. ඉතින් එතකොට මේ අර ඒ අම්මයි තාත්තයි දෙන්න නුවණ තියෙනවා. ඒ දෙන ඉදිරියට ප්‍රශ්න කළා. ඉතින් මේ ශරීරයේ ඔබ වහන්සේ නම් අතරේ ඔබ වහන්සේ දිව්‍ය ශරීරය පතනවාද කියලා ඇහුවා. කලබල වුණේ නැහැ ඒකට. ඊට පස්සේ කෙමෙන් ප්‍රශ්න අහගෙන ගියා. මේ දෙන්නම ධර්මය අවබෝධ කළා. අම්මා තාත්තා දෙන්න. දුව අයෝනිසෝ මනසිකාරයේ දෙන්න පටන් ගත්තා. දැක්කනේ. ඊට පස්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන හැම නින්දාවක්ම කළා. හැම අපහාසයක්ම කළා. සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද හේතුව? දිගින් දිගට තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අන්තිමට පිරිස යෙදෙව්වා. අන්තිමට මොකද කළේ? ඔව් බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ කවුද? ඒ අයටත් වෛර කළා. ඊට පස්සේ ඒ අයව හරව ගන්න බැරි වෙනකොට ඒ අයව මරන්න තීරණය කළා. ඊට පස්සේ මොකද කළේ? ගියක් ඇතුළට දාලා මේ 500ම ගිනි තිබ්බා. එතකොට ගින්නට මැදි වෙච්ච මේ 500 මානසිකාර නොකළ යුතු දේවල් මානසිකාර කරන්නේ නැහැ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනවා. අයි එක්කම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ. යෝනිසෝ මනසිකාරී දෙනවා. එය අමුමේ පිච්චිලා මැරුණා. ඒ පිච්චුනේ කය විතරයි. තමන් හදවතේ දිනු කරපු ධර්මෙ පිච්චිලා ගියාද? මාර්ගඵල ලැබුව සීල දෙනාව. ඕක තමයි කියන්නේ ධර්මයේ හැසිරෙන එක්කිනාව ධර්මෙ විසින් ආරක්ෂා කරනවා කියලා. කවුරුත් දුගතිය ගියේ නෑ. එතකොට ඒක තමයි මේ මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කිරීමේ දක්ෂකම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරද්දී නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් කාමාශ්‍රව උපදින්නේ නැහැ. උපන් කාමාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් භවආශ්‍රව උපදින්නේ නැහැ. උපන් භවආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් අවිජ්ජාශ්‍රව උපදින්නේ නැහැ. උපන් අවිජ්ජාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ඒ ප්‍රහාණය වෙලා යන්නේ අර නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වුණාම. ඒ නුවණින් මෙනෙහි කරන්න බැරි එක්කෙනා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට එයා හැමතිස්සෙම ඉන්නේ ශ්‍රද්ධාව තුල නෙමෙයිනේ. සැකේ තුල. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන එක්කෙනාට ඉතින් බුදුරජාණන් වහන්සේවත් පිළිගන්නේ නැහැනේ. උන්වහන්සේගේ ධර්මයේවත් පිළිගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන එක්කෙනෙක් ඉක්මනට එනවා ලෞකික සම්මාදිට්ඨියට. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මෙලව පරලොව පිළිගන්නවා. පින් පව් පිළිගන්නවා.
හොඳ නරක පිළිගන්නවා. යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කර්මයක් කළොත් ඒක Tamanට ආපහු කැරකිලා එනවා කියලා පිළිගන්නවා. ඊළඟට ඔව් ඕපපාතිකව සත්‍ය උපදිනවා කියලා පිළිගන්නවා. ජීවිත අවබෝධය ඇතිවිච්ච ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මේ පිළිගැනීමත් එක්ක තමයි යාට යෝනිසමනසිකාරය දියුණු වෙන්න හේතු වෙන්නේ. ඒ කියන්නේ එතන ඉඳලා යාට ශ්‍රද්ධාවට එන්න පුළුවන්. ශ්‍රද්ධාවට එන්න පුළුවනි. එහෙම නැත්නම් එයා ශ්‍රද්ධාවට එන්නේ නැහැ. මොකද කරන්නේ? අයෝනිසෝ මනසිකාරයේ මේ දෙනවා. මම අතීතේ හිටියද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? අනාගතේ මං ඉදීවිද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? ඔහොම කියන අය ඉන්නව නේද? ඒ ඔක්කොම ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. කොහොම වෙලා ඉදීද කවුද දන්නේ? කොහේ ගියාම මොකෝ? වර්තමානයේ අපි මේ හිටියට අපි මේ කොහෙන් ආවද කවුද දන්නේ? කොහේ යනවද කවුද දන්නේ? ඒක මොකටද අපට? ඔහොම කියන අය නැද්ද? ඒ ඔක්කොම ඇති වෙන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයෝනිසෝ මනසිකාරය දෙන්න ගියාම මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියන පුද්ගලයා. මොකේටද වැටෙන්නේ? එක්ක වැටෙනවා මට ස්ථිර වූ වෙනස් නොවන ආත්මයක් තියෙනවා. මේ ලෝකෙ අයෝනිසෝ මනසිකාරය දෙන පුද්ගලයන් වැටෙන දේවල්. එක්ක මට එහෙම ස්ථිර වූ ආත්මයක් නැහැ. ඒකෙන් එහා වැටෙන්නේ උච්ඡේද දෘෂ්ටියට. මරණින් පස්සේ මුකුත් නැහැ කියන එකට. එහෙම නැත්නම් එයා වැටෙනවා එක්ක මට ආත්මයක් තියෙනවා. මේ ආත්මය තුල ඉඳලා තමයි මම අනාත්මය දකින්නේ. කියලා මොකක් හරි එකකට වැටෙනවා. එහෙම නැත්නම් එයා වැටෙනවා මම අනාත්මය තුල ඉඳගෙන තමයි මම ආත්මය දකින්නේ. ඊළඟට ආත්මය තුල ඉඳන් තමයි ආත්මය දකින්නේ. අනාත්මය තුල තමයි ආත්මය දකින්නේ කියලා මේ වගේ දෘෂ්ටි ඇති වෙනවා. ඊළඟට පින්පව් විපාක දෙනවා නම් ඒ ඔක්කොම මේ ආත්මේ නිට්ටයයි. වෙනස් වෙන්නේ නැහැ කියලා මේ වගේ දෘෂ්ටිගත වීම තමයි අයෝනිසෝ මනසිකාරයේ දෙන කවුද යා? අසෘතවත් පුතඥයාට තියෙන්නේ දෘෂ්ටිගත වීම විතරයි කියනවා. දෘෂ්ටිගත වෙන පුද්ගලයා හැමතිස්සෙම ඉන්නේ සතර අගතියෙන්නේ. ඡන්ද දෝෂ බය මෝහ කියන අගතියට වැටිලා ඉන්නේ දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයා. ඒ නිසා මේ දෘෂ්ටියටම හසු වෙලා පැටලි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දිට්ඨි සංයෝජන සංයුක්තව භික්ඛවේ අසුතවා පුතුජනෝ. මේ අසුතව පුතඥය දෘෂ්ටි බන්ධණයෙන් බැඳිලා ඉන්නේ. දෘෂ්ටි බන්ධණයෙන් බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ නිවැරදි මතවාදයකට එන්න, නිවැරදි අවබෝධයකට එන්න පුළුවන් කමක් නෑ. හැමතිස්සෙම යා පටලැවි යනවා. ඒ නිසා ජාති ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් වලින් එයානම් නිදහස් වෙන්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තෝරනවා. මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මංක ශ්‍රුතවත් කියලා ශ්‍රවණයෙන් ලබාගත්තු අවබෝධය ඇති ශ්‍රද්ධාව ඇති කෙනා. ඉතින් ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මේ ශ්‍රද්ධාව මොකද්ද? ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි අදහගන්නේ. අවබෝධය අදහගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගන්න කෙනා අනිවාර්යයෙන් මේ ධර්ම මනසිකාරයට එනවමයි. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අරියාණන් දස්සාවි. ආර්යයන් වහන්සේලාව අඳුනනවා. අරිය ධම්මස්ස කෝවිදෝ. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ මනාකොට හික්මෙනවා. ඊළඟට සත්පුරුෂානං දස්සාවේ. සත්පුරුෂයන් කවුද කියලා අඳුන ගන්නවා. ඒගොල්ලෝ දන්නවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. කෝවිද කියන්නේ දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. ඒගොල්ලෝ දන්නවා මේවා තමයි මෙනෙහි කළ යුතු දේ. මේවා තමයි මෙනෙහි නොකළ යුතු දේ කියලා. මෙනෙහි කළ යුතු දේ, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න ගියොත් මොකද වෙන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙනවා.
ඒ නිසා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්න ගියොත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂුන් වහන්සේලා මේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනාවල ඊදිලා වාසය කරනවා. සමහර තැන්වල තියෙනවා දෙතිස් කතාවෙන් ඊදිලා වාසය කරනවා. දැක්කම උන්වහන්සේ වැඩම කළා අහනවා මොනවද මේ දැන් කතා කර කර හිටියේ කියන ස්වාමීනි මේ අපි කතා කර කර හිටියේ වැඩකට නැති දේවල් මේ කියලා. එන්න මහණෙනි මේ ජීවිත අවබෝධයේ පිණිස සියල්ල අතහැර පැවිදි ඔබ කතා කරන එක සුදුසු නෑ. ඔබ කල්පනා කරන්න ඕනේ මෙන්න මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍යය කියලා ඔබ මේකයි කල්පනා කරන්න ඕන කියනවා. දැන් බලන්න අච්චර ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙච්ච අයට පවා නොමග යන අවස්ථා ධර්මයේ අමතක වෙච්ච අවස්ථා තිබුණා. බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා ආයමත් ඒගොල්ලන්ට සිහිය උපද්දවලා දෙන්න ඔබ මේ කාරණේටයි පැවිදි වුණේ කියලා. එකලෙසේ නම් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා නුවණින් මෙනෙහි කරන එක්කෙනා මෙන්න මේකයි කියන මේ විදිහට නුවණින් මෙනෙහි කරනකොට ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා කියනවා. උපං ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා නූපං ආශ්‍රව උපදින්නේ නැහැ. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. සෝ කිව්වේ නැත්තා මෙයයි දුක්ඛාරි සත්‍යය කියලා නුවණින් මෙනෙහි කරනවා. දැන් අපි නොදැන වුණාට දැන් ඔබ සමහරට ඔබ ගැඹුරින් කල්පනා නොකලාට පංච උපාදාන ස්කන්ධය අපි මෙනෙහි කරනකොට අනිත්‍ය වශයෙන් ආයතන මෙනෙහි කරනකොට අනිත්‍ය වශයෙන් ධාතු මෙනෙහි කරනකොට අනිත්‍ය වශයෙන් මේ මෙනෙහි කරන්නේ මොකද්ද මේ දුක්ඛාරි සත්‍යය. නෝනින් විමසන්නේ මේ. ඒ නිසා මෙයයි දුක කියලා යෝනිසෝ මනසිකාරී යෙදෙනවා නෝනින් මෙනෙහි කරනවා. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. මේක තමයි දුක හට ගන්න කාරණා කියලා නෝනින් මෙනෙහි කරනවා. ඉතින් ඒක ඒ කියන්නේ Taman 100න් ඉන්න කෙනෙක්. නැත්තම් Tamanට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ Taman තුල රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක්, එකට එක කිරීමක්, මාන්නයක්, උඩඟුකමක් ආවොත් Taman 100න් ඉන්න කෙනා Taman දන්නවා. මොකද දන්නේ මේ තමයි දුක හටගන්න හේතු වෙන්නා වූ කාරණා. එතකොට එයාකට කැමති වෙනවද? එයා මොකද කරන්නේ? ඒක ප්‍රහාණය කරනවා. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රහාණය කළ යුතු එකක්. එයා ඒක වර්ධනය කරන්නේ නැහැ. එයා ප්‍රහාණය කරන දුක්ඛ සමුදය. එතකොට එයා ඒකට නුවණින් හොඳට තේරුම් ගත්ත කෙනෙක් එයා. ඊළඟට තියෙනවා අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. ඒ කෙලෙස් නැතිවීම දුකේ නිරුද්ධ වීමයි කියලා නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේක තමයි දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව කියලා එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි නුවණින් මෙනෙහි කරන්නේ. එතකොට අපිට පේනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ආපු නැති එක්කිනාට නම් මේක අල්ලන්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ සම්මාදිට්ඨියට එන්න හදන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ මේ කියන්නේ. එතකොට සම්මාදිට්ඨියට આવොත් තමයි ඊතුරු මාර්ගාංග ඔක්කොම සම්පූර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් උන්වහන්සේ මේක දේශනා කරනවා තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතු. ඔය විදිහට නුවණින් මෙනෙහි කරගෙන යනකොට මෙනෙහි කරන කෙනාට තීනි සංයෝජනානි පහියන්ති. සංයෝජන තුන ප්‍රහාණය වෙලා යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒකට අපිට පැහැදිලිව පේනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක තමයි මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පටන් ගන්නෙ. ඉමේ උච්චන්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි මේට තමයි කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා. මේ දර්ශනය කියම සමහර හිතන්නේ මේ ඇහැට පේන එකක් කියලා. අපි දර්ශනය කියන වචනේ ඒකට පාවිච්චි කරනවන්නේ. මෙතන දර්ශනය කියන්නේ ඒක නෙමෙයි.
අවබෝධය. දැන් මේ කියනකට තේරෙන්නේ නැති. දැන් මේ තමයි දුක නම් වාරි සත්‍ය කියලා නෝනින් මෙනෙහි කරන්න අවබෝධයක් ඕනේ නේද යාට ඒ ගැන. මේ තමයි මේ දුක හට ගැනීම කියලා ඒ තමන්ගේ සිතේ හට ගන්නා වූ කෙලෙස් ගැන නෝනින් දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. මේ තමයි දුක්ඛ නිරෝධය කියලා දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. මේ තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයට එන්නේ කවුද? යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනා විතරමයි. වෙන කෙනෙකුට එතනට එන්න පුළුවන් කමක් නැහැ. යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනා තමයි ඒ අවබෝධයට එන්නේ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට දැන් ධර්මයේ තුලින් මුණ ගැහෙනවා. අපිට අනාගතේ ගත්තොත් එහෙම ඉඩක් තියෙන්නේ අපි ගත්තොත් තිබුණොත් ඉඩක් තියෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන මිනිස් ආයුෂ අවුරුදු 80. එදාට වුණත් යෝනිසෝ මනසිකාරය නැත්තම් එදාට ෆේල්. එදාටත් බෑ. යෝනිසෝ මනසිකාරය නැත්තම් අදත් බෑ හෙටත් බෑ. එහෙනම් පුළුවන්කමක් තිබුණොත් තිබෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තිබුණොත්. එහෙනම් තේරුම් ගන්න ඔබ සම්පූර්ණයෙන්ම තමන්ගේ දක්ෂතාවය මත තියෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මුණ ගැහුණට පස්සේ සම්පූර්ණයෙන්ම දියුණු තිබෙන්නේ කුමක් මතද? තමන්ගේ දක්ෂතාවය මත විතරමයි. තමන් දක්ෂණම් කරන්න පුළුවන් ඒක. තමන් නුවණින් විමසනවා නම් පුළුවන්. තමන් ඒ කාරණේට දක්ෂ නැත්තම් ඒ අවස්ථාව තමන්ට අහිමි වෙලා යනවා. ලෝකෙ වැඩිපුර තියෙන්නේ ඒ අවස්ථාව අහිමි වීම. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවැනි එක පෙන්වා දෙනවා සංවරා පහතබ්බා. ආශ්‍රවයන් සංවර වීම තුල ප්‍රහාණය කළ යුතුයි. ඒ තමයි ඉද බික්කවේ බික්කු පටිසංඛා යෝනිසෝ චක්ඛුන්ද්‍රිය සංවර සංවුතෝ විහෙරති. නුවණින් විමසා ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. එතකොට ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරද්දී හටගන්න ආශ්‍රව හටගන්නේ නැහැ. ඇස අසංවර කරගත්තොත් තමයි එහෙනම් අසංවර වීමෙන් හටගන්න ආශ්‍රව ඔක්කොම හටගන්නේ. ඒ නිසා ඇස අසංවර කරගන්නේ නැතුව ඇස සංවර කරගන්න ඔය. එයා ඇහැට පේන සියලු දේවල් බලන්න යන්නේ නැහැ. ඇහැට එක එක පේනනේ, පින්තූර පේනවා, පොත්පත් පේනවා, පත්තර පේනවා, කැලෑ පත්තර පේනවා, නින්දා පේනවා, ප්‍රශංසා පේනවා, අපහාස පේනවා. මෙයා මේ ඔක්කොම බලන්න ගත්තොත් මොකද වෙන්නේ? ඇහැ අසංවර වෙනවා. ඇහැ අසංවර වෙච්ච ගමන් කවුද කිලුට වෙන්නේ? ඒ පුද්ගලයාමයි කිලුට වෙලා යන්නේ. එතකොට සංවර වීම තුල කිලුට වෙන්නේ. ඊළඟට කන සංවර කරගත්තාම කන අසංවර කර ගැනීමෙන් හටගන්න ආශ්‍රව හටගන්නේ. කලින් එක එක වහන්න ලැබෙනවනේ. කලින් අහන්න ලැබෙනවා, හොඳ අහන්න ලැබෙනවා, ධර්මය අහන්න ලැබෙනවා, අධර්මය අහන්න ලැබෙනවා, නින්දා අහන්න ලැබෙනවා, ප්‍රශංසා අහන්න ලැබෙනවා, උපවාද අපවාද අහන්න ලැබෙනවා, කයි කතන්දර අහන්න ලැබෙනවා, ඕපදූප අහන්න ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම ඇසී යුතුද අපේ? නෑ, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සංවර කරගන්න ඕනේ. දැන් ওই දෙතිස් කතා එපා කියලා තියෙන එකනේ. ඇයි ඒකෙන් කන අසංවර වෙනවා. අසංවර වෙච්ච ගමන් යාට නූපන් ආශ්‍රව උපදිනවා. ඒක වළක්වන්නයි තියෙන්නේ. ඒක හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එනේන කුණු ගොඩවල් ගන්න නැතුව ඉන්න. එතකොට එයා තමයි කන සංවර කරන එක්කෙනා. කන සංවර කරන එක්කෙනා ඊට පස්සේ ඒ කන සංවර වීම තුළ හට ගන්නා වූ ආශ්‍රව හටගන්නේ. නමුත් කන අසංවර වීම කියන එක අයෝනිසෝ මනසිකාට වැටෙනවා කියන එක පින තියෙන කෙනාට උනත් වෙන්න පුළුවන්. අර දේවදත්ත 500ක් කඩාගෙන යනකොට දේවදත්ත 500ක් රවට්ටලන එකන් යන්නේ. ඒතර දේවදත්ත කල්යාණ මිත්‍රය කියලානේ හිතුවේ. දේවදත්තට අහගෙන ඉන්න කියනවා. එතකොට මොකද වෙන්නේ මේගොල්ලන්ගේ කන? ඔව්, ඒ කනට වැටෙන්නේ සම්පූර්ණයෙන්ම බුදුරජාන් වහන්සේට විරුද්ධ දේවල්නේ. දන්නේ නැහැනේ මේගොල්ලෝ.
එතකොට බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් රහතන් වහන්සේලාට කතා කරලා කියනවා සාරිපුත්තු මොග්ගල්ලාන වහාම ගිහිල්ලා අර කට්ටිය බේරගන්නයි කියනවා. අමාරු වෙටින් ඉස්සර වෙලා. ඇයි අසත්පුරුෂයෙ ගොඩට ගියාට පස්සේ හොඳ කෙනත් අසත්පුරුෂ වෙලා යනවා. එතකොට සංවරකම කියන එක තේරුම් ගත්ත එක්කිනාට නම් මුකුත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නාසයත් එහෙමයි. නාසය අසංවර වුණොත් හටගන්න ආශ්‍රව. ඒ නිසා නාසය සංවර කරගන්න ඕනේ කියනවා. දිවත් එහෙමයි. දිව අසංවර වුණොත් ආශ්‍රව හට ගන්නවා නවත්තන්න බෑ. මස් කෑමේ ගිජු වෙච්ච මිනිස්සෙක් ඉතින් හැමදේම මස් කනවා. නිකන් මස් නැත්තම් සත්තු මරාගෙන කනවා. දවසක් මේ මිනිස්සයා මොකද කළේ? බලන්න මේ දිව අසංවර කරගෙන ඉන්න නිසා වෙන විපත. මෙයා මොකද කළේ? ගිහිල්ලා දැන් බැලුවා එදා කන්න බීලා ගියා ගෙදර. ගිහිල්ලා බැලුවා කන්න මස් නැහැ. මෙයා කෙලියෙම ගියා ගවය බැඳලා හිටියා. ගියා ඇද්ද දිව කැපුවා කපලකෝ දීපං වේලා මේක. දෙවියලා දුන්නා. ඒ මස් කෑල්ල කටට ගන්නකට එයාගේ දිව ගැලවිලා වැටලා තියෙනවා. ඔය අතීත සිද්ධ වීම මේ මොකක් අසංවර කරගෙනද? දිව අසංවර කරගෙන. එතකොට මේ අසංවර කර ගැනීමෙන් හටගන්නා වූ ආශ්‍රව හට ගන්නවා. ඒක වළක්වන්න තියෙන මොකෙන්ද? දිව සංවර කර ගැනීම. කයත් එහෙමයි. කය අසංවර කරගත්තොත් නූපන් ආශ්‍රව වැඩෙනවා. උපන් ආශ්‍රව වැඩ අවර්ධනය වෙනවා. ඒ නිසා කය සංවර කර ගැනීමෙන් ඒ ආශ්‍රව වර්ධනය වෙන්නේ නෑ. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට මනස. දැන් මනසට එනවනේ එක එක අරමුණු. මනස සංවර නොකළොත් අසංවර වීමෙන් හටගන්න ආශ්‍රව වැඩෙනවා. එතකොට ඒක නොවැඩෙන්නේ නම් මොකද කරන්න ඕනේ? මනස සංවර කරන්න ඕනේ. දැන් එතකොට බලන්න අර චතුරාර්ය සත්‍ය මනසිකාර කිරීම තුලත් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට ප්‍රහාණය කරන්න තියෙන මොකෙන්ද? ඔව් ඉන්ද්‍රිය සංවරය තුලින්. ඇස, කන, නාසය, දිව, කය, මනස. හැබැයි සතිපට්ඨානයේ හිත පිහිටුවාගෙන ඉන්න එක්කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඇයි දැන් ඇහෙන් රූපය දකිද්දි තමන්ගේ හිතට වෙන දේ සිහියෙන් ඉන්නකට දන්නවනම් එයා වහාම සංවර කරගන්නෙත් නැහැ. සංවර කරගන්නවාමයි. කනෙන් ශබ්දي අසද්දී තමන්ට වෙන දේ තමන් දකින්නවනම් තමන් සංවර කරගන්නවාමයි. නාසයෙන් ආග්‍රහණය කරද්දි දිවෙන් රස විඳිද්දි කයෙන් පහස ලබද්දි තමන් දන්නවනම් සංවර කරගන්නවාමයි. මනසට අරමුණක් එද්දි මේක ද්වේෂයයි. මේක කෙලෙස්. මේ අකුසල මේවා දුරුකළ යුතු දෙයි කියලා තමන් 100න් ඉඳලා දැක්කනම් එයා ඒක වර්ධනය කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? සංවර කරනවා. ඒක වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක මඟ හරිනවා එයා. සංවර කරනවා. එතකොට මේ සංවර කිරීමෙන් තමන් විනාශී කරා යන අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන්ගෙන්. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමතැනම මේ සංවර වීම ගැන හැමතැනම කතා කරලා තියෙනවා. ඔබ දන්නවා ධම්මපදයේ තියෙනවා චක්කුණා සංවරෝ සාදු සාදු වාචාය සංවර. ඇස සංවර වීම කොයිතරම් හොඳද? සාදු වාචාය සංවරෝ වචනේ සංවර වීම කොච්චර හොඳද? මනසා සංවරෝ සාදු මනස සංවර වීම කොයිතරම් හොඳද? සාදු සබ්බත් සංවරෝ හැම තැනදීම සංවර වීම කොයිතරම් හොඳද? සබ්බත් සංවරෝ බික්ඛු හැම තැනදීම සංවර වෙච්ච භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති හැම දුකින්ම නිදහස් වෙනවා. එහෙනම් මේ සංවර වීම කියන එක අපේ ජීවිතවලට බොහෝම පිහිට වෙන එකක්. බොහෝම උපකාර වෙන එකක්. මොකද හේතුවේ සංවර වීම නැතිවීමෙන් ඇති වෙන ප්‍රශ්න සමහර විට නිරයෙන් තමයි Taman නවතින්නේ. එක්ක තිරිසං අපාය තමයි නවතින්න වෙන්නේ අසංවර වෙලා ඒ ආශ්‍රවයන් යන්න ඉඩ දුන්නොත්. එතකොට ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පටිසේවනා පහතබ්බා නෝනින් විමසා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු. මේකේ තියෙනවා ඒ වික්ෂුවට විශේෂයෙන් මේකේ තියෙන්නේ
චීවරම් පටිසේවති. සිවුරු සේවනය කරනවා කොහොමද? යාවදීව සීතස්ස පටිඝාතාය. සීතල දුරු කිරීමට. උන්නස්ස පටිඝාතාය. මෝස්නේ දුරු කිරීමට. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සානං පටිඝාතාය. මැසි මදුරු අව් වැසි සුලං සර්පාදීන්ගෙන් වෙන පීඩා දුරු කිරීම පිණිස. ඊළඟට යාවදේව හිරිකෝපීන පටිච්චාද නැත්තම් ලැජ්ජා බය ඇති වෙන තැන් වසා ගැනීම පිණිස. එතකොට සිවුරු පෙරීමේ අරමුණ එච්චරයි. සිවුරු පොරවන්න එතකොට සමාජ ගෞරව ලැබීම පිණිස නෙවෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම පිණිස සිවුරු දරනවා නෙවෙයි. සිවුරු දරන හේතුව තමයි මේ තියෙන්නේ. එතකොට සිවුරු පොරවද්දී මේ නුවණින් මේක මතක් වුණොත් යා සිවුරු පෙරීමේ අර්ථය තුල රැඳිලා ඉන්නවා. ආහාර ගැනීමක් තියෙනවා. ආහාර ගන්න එක්කන නුවණින් විමස ආහාර ගන්නවා. කොහොමද නුවණින් විමස ආහාර ගන්නේ? නේව දවාය. ඔව්. ජවයේ පිණිස නෙවෙයි. න මදාය. මත් වීම පිණිස නෙවෙයි. න මණ්ඩනාය. සරසීම පිණිස නෙවෙයි. න විභූෂනාය. වඩා සරසීම පිණිස නොවේ. යාව දෙවි මස්සකාය සිටියා. මේ කය පවතන්න. යාපනාය යැපීමට විහිංසූපරත්‍ය වෙහෙස නැති කරගන්න. බ්‍රහ්මචර්යානුග්‍රහය මේ උතුම් ආර්ය මාර්ගයේ අනුග්‍රහ පිණිස. ඊළඟට පැරණි වේදනා නැති කර ගැනීමට, අලුත් වේදනා නූපද වීමට, ජීවිත යාත්‍රාව පහසුවෙන් අරගෙන යන්නයි. ඔච්චරයි කියනවා කෑමට. එහෙම නැත්නම් අපිට මේ ආහාර ගැනම කතා කර කර කල්පනා කර කර ඉන්න වෙනවා. අද හරි නෑ කෑම. ගල් හැපුණා. ලුණු මදි. ආහාරය නම් හොඳයි. ඒක මොන උපෝසතේද? ගෝපාලක උපෝසතේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගෝපල්ලා හරක් පට්ටිය අරගෙන ගිහිල්ලා කල්පනා කරනවා. ඔව් ඊ අසවල් තැන තනකොළ කැවුවා. අද අසවල් තැනක තනකොළ හිටපු හිත එක්කන් යන්නේ. අර පැත්තට එකන්ගේ වතුරක් තියෙන තනකොළක් තියෙනවා. කල්පනා කරනවා සිල් ගාච්චියෙක් ඉන්න. අරේ කෑම හරි නෑ. තේ ටිකක්වත් නෑ. අතට ගියොත් නම් හොඳට කන්න බොන්න හම්බෙන්න ඉන්න පුළුවන් හොඳට. අන්න කොහොමද හරි වැඩසටහන කොහොමද හරි ෂෝක් කියලා. මොකද මේ? ඔව් හරි ෂෝක් කියන හොඳට තිබ්බ කියන කෑම වීම අයිස්ක්‍රීම් තිබ්බයි කියන. එතකොට මේ වැඩසටහන කොහොමද කියලා යම්පස් යාට මතක් වුණේ මොකද්ද? ඒක යට වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා කළාම. ඒකට තමයි ප්‍රත්‍යවේක්ෂා තියෙන්නේ. ඊයන් නෝනින් විමසලා තමයි ඒක පරිහරණය කරන්නේ. ඊළඟට තියෙනවා සේනාසන පරිහරණය කරනකට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි හොඳම කතාව අදාළේ. මොකද්ද? ඔව් මට වාඩි වුණාට පස්සේ මං ඉන්න තැන තෙමෙන්නේ නැත්තම් මගේ දණිස් දෙක තෙමෙන්නේ නැත්තම් මට එතන ඇති කිව්වා. එතකොට පැහැදිලිව පේනවා මේ අසපුවක් සේනාසනයක් පරිහරණය කිරීමේ අර්ථය මොකක්ද කියන එක. මොකක්ද අර්ථය තියෙන්නේ මේ තියෙන්නේ? ඔව් යාවදීව සීතස්ස පටිඝාතය සීතලෙන් වළකින්න, උණුසුමින් වළකින්න. ඊළඟට මැසි මදුරුවන්ගේ වෙන පීඩා වලින් වළකින්න. ඊළඟට අවැසි වලින් වළකින්න. ඊළඟට ඍතු විපර්යාසයෙන් වෙන පීඩා වලින් වළකින්න. පටිසල්ලානාරාමත්තං භාවනාවට අනුග්‍රහ පිණිස. භාවනාවේ ඇලි වාසය කරන්නේ කුටියකට යන්න තියෙන්නේ. අසපුවකට යන්න තියෙන්නේ. එහෙම නැතුව ඒවා මේ අයිතිවාසිකම් කියාගෙන කෑ ගහන්න නෙමෙයි. මේ යන්න තියෙන්නේ මෙච්චරයි. එතකොට එයා තමයි නුවණින් විමසා පරිහරණය කිරීමෙන් සේනාසන ඒ ආශ්‍රව ප්‍රහාණය කරන එක්කෙනා. ඊළඟට බෙහෙත් හේත්. දැන් බේදක් හේතක් ගත්තාම එයා බේත හේත ගත්තා. එතන මේක ඉවරයි. මේක නැත්තම් පැය 24ම ශරීරයේ චෙක් කර කර ඉන්න ගියොත්. බෙහෙත් ගැනම කල්පනා කර කර ඉන්න. එහෙම නැද්ද? හැමතිස්සෙම යාගේ ඔළුවේ තියෙන මොකද්ද? අසනීපමයි. බෙහෙත්මයි, එක විටමින්මයි. ඒ මොනවා හරි ඒ කල්පනා කර කර ඉන්නවා මිසක් අර බෙහෙතක් හේතක් ගත්තා ඉවරයි ඒක. මොකද හේතුව මේ ශාරීරික උපන් වේදනා නැති කරගන්න මම බෙහෙත ගත්තා ඊට බෙහෙත පස්සේ ඉවරයි ඊට පස්සේ. බෙහෙත් කරගහගෙන ඉන්නේ නැහැ. ඉතින් එතකොට මේ විදිහට නුවණින් විමසන එක්කෙනා තමයි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්නේ සිව්පසේ නුවණින් පරිභෝග කිරීමෙන්. තමයි මේ පටිසේවන පහතබ්බා සිව්පසේ නුවණින් පරිභෝග කිරීමෙන් ඒ සිව්පසේ නිසා උපදින්නා වූ ආශ්‍රව උපදින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ධර්මයෙන් හැදෙන කෙනෙකුට නම්
හැදෙන කෙනෙකුට නම් හොඳටම ප්‍රමාණවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. නෝනින් විමසලා නෝනින් විමසීමෙන් ප්‍රහාණය කළ යුතු තියෙනවා. මොනවද? සීතලට අහු වෙනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. රස්නෙට අහු වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. බඩගිනි ඇති වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. පිපාසය ඇති වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. මధుරු කනෝ. දැන් සමහර අවස්ථාවල එක මధుරුවෙක් ඇති අපේ දේශීය අවසන්න. එක මధుරුවෙන්නට මැසියකට බැරිද? පුළුවන්නේ. ඒතර ඉවසීම පුරුදු කළොත් තමයි කියනවා ඒකෙන් අපිට ගැලවෙන්න තියෙන්නේ. ඊළඟට දුරුත්තානං දුරාගතානං වචනපතානං නරක විදියට නරකාකාරයෙන් පැමිණිච්ච නිന്ദා පහස ඉවසන්න කියනවා. ඉවසීමෙන් කියනවා ඒක ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට ඒ නිന്ദා පහස වලට එකක් ගන්න උත්තර දී ගන්න කිව්වොත් මොකද වෙන්නේ? පැටලි ඉවසන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඉවසන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වට හොඳ ලස්සන උපදේශ දීලා තියෙනවා. ඒක දවසක් බුදුරජාණන් වහන්සේව සොයාගෙන ආව බමුණෙක් අක්‍රූස බහරද්වාජ කියලා. හොඳටම බැන්නා උන්වහන්සේට. නිന്ദා පහස කළා. අහගෙන හිටියා. ඉඳලා ඇහුවා ඔබ නෑදෑකම් වල යනවද කියලා ඇහුවා. යනවා කිව්වා. කැවිලි පිළි අරන් යනවද කියලා. ගෙනියනවා කිව්වා. දුන්නට පස්සේ ඒගොල්ලෝ ඒක එපා කිව්වොත් ඔය අපි කනවා කිව්වා. කිව්වා එහෙනම් ඔබ ගෙනාවු ඔය කැවිලි පිළි ටික මට එපා කිව්වා. ඔව් ඔබම අනුභව කරගන්න කිව්වා ඕක. මගේ ක්‍රමෙත් ඒකයි. ඔව් යම් අපහාස කරනොත් ඒගොල්ලෝ මේක වළඳන එකයි ඇත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඒක ලස්සනට කියා දුන්නේ. ඉවසීම කියන්නේ ඒකයි. හරි ලස්සන දෙකේ කියනවා. යම් කිසි කෙනෙක් කිපුණ කෙනාට පෙරලා කිපෙනවා නම් බෙදාගෙන වළඳන කෙනෙක්. දේශ කරන කෙනාට පෙරලා දේශ කරනවා නම් බෙදාගෙන අනුභව කරනවා. වෛර කරන කෙනාට පෙරලා වෛර කරනවා නම් බෙදාගෙන අනුභව කරනවා. මම නම් කැමති නෑ බෙදාගෙන අනුභව කරන්න. එතකොට මේකේ තියෙන එකයි නරක විදියට ඒ වචනපත එනකොට මොකද යා කරන්න ඕනේ? ඉවසන්න ඕනේ. uppannānaṁ sārīrikānaṁ වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං මේ උපන්නා වූ ශාරීරික දුක් වේදනා එනවා. උවස ගන්න බැරි අමාරු කටුක කරකස ප්‍රාණි නිරුද්ධ වෙන ආකාරයේ කායික වේදනා ආවත් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ කියනවා. ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඉවසීම තුල තමයි එයාට ඒ හට ගන්න තියෙන ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ විදියට මේ ඉවසගෙන වාසය කරනකට හටගන්නේ නැත්තම් ඉවසියුයි නැත්තම් ඒ වයිදී ආශ්‍රව වඩා වර්ධනය වෙනවා. ආශ්‍රව වඩා වර්ධනය වෙනකොට එයාට තියෙන්නේ මහා පීඩාකාරී දෙයක්. එතකොට ඉවසනකට ඉවසීම නිසා නොවිවසීමෙන් හටගන්න හැම ආශ්‍රයයක්ම ප්‍රහාණය වෙලා යනවා. ඒ නිසා ඉවසිය යුතු දේවල් වලදී ඉවසන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා මහණෙනි මේ ආශ්‍රවයන් අතර නුවණින් සලකා පරිවර්ජනය කිරීම. පරිවර්ජනය කියන්නේ ආශ්‍රයට යන්නේ නැතුව අත්හැරීමෙන්. ආශ්‍රයට යන්නේ නැතුව අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. මේකේ තියෙනවා පටිසංකා යෝනිසෝ ඡණ්ඩං හත්තිං පරිවර්ජේති. දැන් ඒ කාලේ ගොඩක් පයින්නේ ගමන තිබුණේ. යනකොට කැලෑබත පාරවල් හම්බෙනකොට මෙයා ඉන්න තනි ඇතා. ඡණ්ඩ හස්තිය. ඒතර මෙයා නෑ මම බය නෑ මං සිල්වත් කෙනෙන්නේ. ඔව් ඒක යනවා ඉස්සරහට. ඒතර නුවණින් විමසලාදී. එයා හිතන්නේ එයාගේ සීලය නිසා ඔක්කොම සරෙන්ඩර් වෙලා තියෙන්න ඕනේ. ඔක්කොම দমনය වෙන්න ඕනේ කියලා. ඒක තමයි එයාගේ තියෙන අයෝනිසෝ මනසිකාරය. එයා ගිහිල්ලා අපරාධය අර සතාගෙන් මැරුම් කරනවා. නුවණින් විමසනවා කියන්නේ ඒක නෙමෙයි. ඡණ්ඩ හස්තියා නුවණින් විමසා පරිවර්ජනය කළ යුතුයි. ඒ පාරේ යන්නේ නැතුව වෙන පාරක යන්න ඕනේ. එතකොට ඡණ්ඩ අස්වැය
සමහර අස්සයෝ ඉන්නවා කියනවා සැඩ ආස්පයෝ. ඔය රැලින් පැනපු ආස්පයෝ. එදල මිනිස්සු දැක්කම මිනිස්සුන්ට හිරිහැර කරනවා. ඉතින් මෙයා මොකද කරන්නේ නෝනින් සලකන එක්කෙනා. ඒ මාර්ගයේ මග ඇරලා යන්න ඕනේ. මම හොඳටම දන්නවා මේ ඒ නුවණින් සලකා කරන්න ඕන දේ කලේ නැත්තම් ඔය කොටි ගහන කාලේ අපි අඳුරන එක පවුලක් තිබුණා. තාත්තයි අම්මයි ඔය දරුවෝ කීප දෙනෙක් හිටියා. ඉතින් මේ අනතුරු එද්දි LTT ප්‍රදේශයක අනතුරු එද්දි ඒ අම්මයි දරුවෝ ටිකයි කිව්වා තාත්ති අපි ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉක්මනට පැනලා යන්. මේ ඉඩකඩම් දීපල ගැන කල්පනා කරලා හරියන්නේ නැහැ කිව්වා දැන්. තාත්තා කිව්වේ මොකද්ද? උඹලා ඵලයල්ලා කිව්වා. මම මේ කාලයක් තිස්සේ මේ මිනිස්සු අඳුරනවා මට නම් මේ මිනිස්සු මොකුත් කරන්නේ නැහැ කිව්වා. අරගොල්ලෝ යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඒගොල්ලෝ කල්පනා කරලා කරන්න දෙයක් නැහැ. අතරහ වෙච්ච දේ අරගෙන පැනලා ගියා. ඒ අම්මයි පවුලේ ටිකයි අදත් හොඳට ජීවත් වෙනවා. තාත්තට මොකද උනේ? පහුදා LTT කාර්යව මරලා දැම්මා. දැක්කද නුවණින් විමසා දුරු කළ යුතු එක දුරු නොකිරීම. ඊළඟට සැඩ ගුණා සමහර තැන්වල මේ ඉන්න පුළුවන් දරුණු ගොන්නු සැඩ බල්ලා. ඒ වගේ තියෙනකට ඒක පෙනිපෙනි යන්න එපා කියනවා. නුවණින් විමසා ඒක මග අරින්න කියනවා. ඒ වගේම මේ භයානක සර්පයා. සර්පයා දැක්කම මට සර්පිය ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම යන්න එපා කියනවා. මග අරින්න කියනවා. ඊළ කාණු ඊළඟට මේ මොනවද මේ කටුලැහැබ් ඔය ප්‍රපාත මේව වලවල් මේව දැක්කම මග අරලා යන්න කියනවා. ඒක තමයි කියනවා එතනදී කරන්න තියෙන දේ නෝනින් විමසලා. ඒ වගේමයි කියනවා Tamanට ගැළපෙන්නේ නැති තැන්වල ඉන්න එපා කියනවා. Tamanට ගැළපෙන්නේ නැති වල තැන්වල ඉන්නේ නැතුව ඒක නුවණින් විමසලා මග ඇරලා යන්න ඕනේ කියනවා. මග ඇරලා යන්න ඕනේ කියනවා. මතකද ඒකට අයිති එකක් නේ අකාල වීති සංචාරයේ කාලේ තියෙන්නේ. අපි ගත්තොත් තුන් රැටිස්සුන් නැවිදිනවා. බෝකු ගාන වාඩිලා ඉන්නවා. මොන හරි හොරකමක් වුණත් අහුවෙන්නේ කවද? ආරයා තමයි අහුවෙන්නේ. ඇයි ඒ? නුසුදුසු තැන සිටීම. ඉතින් නුවණින් විමසලා යා ඒ තැන්වල ඉන්නේ නැහැ. අතාරිනවා. ඊළඟට තියෙනවා පාප මිත්‍රයා. අතාරින්න ඕනේ. මොකද පාප මිත්‍රයා ඇසුරු කරන්න ගියොත් නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේවත් මිනිස්සු සලකනවා පවිතු ගොඩේ දාලා. යහපත් කෙනා නුවණැති කෙනා සිල්වත් ගුණවත් කෙනා පවා ඒ ගොඩට ඇසුරු කළොත් එහෙම ඒ ගොඩේලා තමයි සලකන්නේ. ඒ නිසා ඇසුරු කරන්නේ නැතුව පාප මිත්‍රයා අසත්පුරුෂයා අයින් කරන්න කියනවා. එතකොට මේ වගේ පාප මිත්‍රයන් නුවණින් විමසා තමන්ගේ ඇසුරෙන් බැහැර කිරීමේ පවිතු පුද්ගලයන්ව උපන්නා වූ ඒ බැහැර නොකිරීමෙන් හටගන්න ආශ්‍රමකවත් හටගන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ බැහැර කිරීම නිසා උපදින්න තියෙන ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. ප්‍රහාණය වෙලා යනවා. එතකොට ඒ විදිහට තමයි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවල මේ දේශනා කරන දේවල් හරියටම අපි අනුගමනය කළොත් අපිට බොහෝම කරදර අඩු ජීවිතයක් නේ තියෙන්නේ. දැන් කරදර ඇති වෙන්නේ මේ දේවල් වලට පැටලී සිටීමෙන් සම්බන්ධ වීමෙන්. ඒ සම්බන්ධ නොවි හිටියාම කරදර හටගන්නේ නැහැ. කරදර වලින් බේරලා ඉන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විනෝදනා පහතබ්බ මේක සම්පූර්ණයෙන් අභ්‍යන්තර එකක්. සතර සතිපට්ඨානේ වාසය කිරීමෙන් විතරයි මේක කරන්න පුළුවන්. මොකද්ද? නුවණින් විමසා බැහැර කළ යුතු, දුරු කළ යුතු ආශ්‍රව. ඒ තමයි කාම විතර්කය. නාදි වාසීතිය නුවණින් විමසලා ඉවසන්නේ ඒක. ඒ කියන්නේ ඒක හිතෙන් පිළිගන්නේ නැහැ. පජහති අත්තරිනවා. විනෝදීති දුරු කරනවා. බ්‍යන්ති කරෝති අභාවයටපත් කරනවා. අනභවංගමීති ආය හටගන්න නැති වෙන්නපත් කරනවා. එතකොට එයාට හට ගන්නව නම් ලාමක කාම විතර්කයක් එයා ඒක දුරු කරන්න ඕනේ නුවණින් විමසලා. දුරු කරේ නැත්තම් මොකද වෙන්නේ?
ඔව් දැන් බුද්ධ දේශනාවේ තියෙනවා උන්වහන්සේ උපමා කරලා තියෙනවා මේ හමුදාවට බෙදිච්ච සෙබළ වගේ උපමා කරලා තියෙනවා භික්ෂුව. යෝදා ජීව සූත්‍රය කියලා. ඒකේ තියෙන ඔන්න හමුදාවට සෙබළෙක් බැඳෙනවා. බැඳිලා ඔන්න යුද්ධෙට යනවා. යනකොට ඔන්න ඈත ඇහෙනවා බෙරහඬ. බෙරහඬ ඇහෙනකොටම මෙයා තැති ගන්නවා. බය වෙනවා. මල්ල පහ වෙනවා. බයටවත් වෙලා. ඊට පස්සේ මෙයාට මොකද වෙන්නේ? මෙයාට ඉන්න බෑ සීනාවේ. මෙයා පැනලා යනවා. ඒ වගේ කියන ඔන්න මහාන වෙනවා. මහාන වෙන්නේ මේ කෙලස් නසන්න. මහානලා ටික කාලයක් යනකොට මෙයාට ආරංචි වෙන අන්න උඹේ යාළුවා බැන්දා. ඔන්න අසවල්ලයි හොද්දට ඉන්නවා. මෙහෙම ඉන්නවා. ඔන්න අහන්න හම්බ වෙනවා. දැන් මේ අහන්න හම්බ වෙනකොට මේවා මෙයාට මොකද වෙන්නේ? මේ ශබ්දේනේ අහන්නේ. අර බෙරහඬ වුණාම අර සෙබ්බලත් ඇති ගන්නවා වගේ මෙයාට මේ කාම විතරක උපදින ශබ්දය ඇහිච්ච ගමන් මොකද වෙන්නේ? මෙයාට කාම විතරක උපදින්න පටන් ගන්නවා. අනේ මම මේ තනි වෙලා කරගත්තු එක. ඊට පස්සේ මොකද වෙන්නේ මෙයාට? මෙයාට මේ සිවුරේ හිත පිහිටන්න නැති වෙනවා. ඊට පස්සේ සිවුරු ඇරලා යනවා. සීනාවෙන් පැනලා ගියේ සෙබළ වගේ කියනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයා එහෙම ඒකට කම්පා වෙන්නේ නැහැ. සෙබළෙක් ඉන්නවා. ඒ සෙබළ තව ඉස්සරහට යනවා. යනකොට ඈත පේනවා අර විරුද්ධ ජනකාය සතුරු බලවේග එනවා. ඒගොල්ලෝ කොඩි උස්සගෙන එනවා. එතකොට ඈතට පේනවා ඒ කොඩි. පේනකොට මොකද වෙන්නේ? මෙයා තැති ගන්නවා. බය වෙනවා. බය වෙලා මෙයාට ඉස්සරහට යන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? සීනාවෙන් පැනලා යනවා. මේ වගේ තමයි පැවිදි වෙච්ච කෙනාට ආරංචින මෙහෙම ඕන්න යාළුවෝ මෙහෙම වුණා කියලා ගණන් ගන්න නෑ මෙයා ඒක. නමුත් මෙයා යනකොට මෙයාට ඇස් දෙකට දකින්න ලැබෙනවා. ඒගොල්ලෝ ලස්සනට සැරසිලා සන්තෝෂෙන් යනවා පේනවා. hina වෙවි යනවා පේනවා. ඒතර මෙයා පේනකොට මෙයා අයෝනිසෝ මනසිකාරිය දෙනවා. එතකොට මොකද වෙන්නේ? නූපන් කාමය හට මටත් තිබුණනේ මෙහෙම කරන්නේ. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරිය දෙන්න ලොකු දෙයක් ඕනේ නැහැ. අයෝනිසෝ මනසිකාරිය දෙන පුද්ගලයාට පොඩි දෙයක් ඇතියි. එක තැනක තියෙනවා මේ පොඩි හාමුදුර කෙනෙක් මේ වටාපතකුයි පිළිකර වගේක් අරගෙන ලොකු හාමුදුරන්ට පූජා කරන්න. ඇවිල්ලා ඔන්න පූජා කළා. ලොකු හාමුදුර පිළිගත්තේ. ඉතින් උන්වහන්සේගේ අල්පේච්ච ගමට ඒක පිළිගත්තේ නැත්තේ. එතකොට පොඩි ස්වාමීන් වහන්සේ හිටියේ මොකද්ද? මේ තරහට තමයි මේක කළේ කියලා. මොකද අයෝනිසෝ මනසිකාරය. තරහට තමයි කළේ. ඉතින් නමුත් ඉතින් යාට සිද්ධ වුණා මේ පවන් ගහන්න. ලොකු හාමුදුරන්ට. පවන් ගහින් ඉත කල්පනා කළා මං ගෙනාවු පිළිකර පිළිගත්තේ නැහැ. මට වැඩක් නැහැ මෙහි ඉඳලා. දැන් මේ හිතන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන මට වැඩන්නේ මම යනවා. මං ගිහිල්ලා වෙලෙහෙල දාමක් කරනවා. වෙලෙදමක් කළා මං කුඹුරු කෑල්ලක් ගන්නවා. ඔව් ඊට පස්සේ මං තව ටික එක දිනු කළා. ඔව් හරප්පට්ටියක් ගන්නවා. ඒකත් මං තව ටිකක් දිනු කළා. ඔව් කසාදියක් බඳිනවා. ඊට පස්සේ මම ඔව් ළමයි වඩාගෙන මං එනවා පිරිකර අරගෙන අපේ ලොකු හාමුදුරන්ව බලන්න. පෙන්නන්න එදා මම මේ පිරිකර පිළිගත්තේ නැති නිසා ඕන්න මම ආවා කියලා. එතකොට බැරි වෙලාවත් ඔව් හාමිනේගේ අතින් වරදක්වත් ළමා ආචාරුණුත් එහෙම ළමයා ලොකු හාමුදුරු ඉස්සරහ කියලා බලන්නේ මං දෙනවා පාර කියලා අර වටාපතින් ලොකු හාමුදුරුන් ඔලුවට ගැහුවා. ලොකු හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? පොඩි නම හාමිනේට ගහන්න බැරි වෙච්ච එකද මට ගැහුවේ කියලා ඇහුවා. එතකොට දුවන ලෑස්ති වුණා. අල්ලගත්තා. අල්ලන් කිව්වා ඕක තමයි අයෝනිසෝ මනසිකාරය. ඕක අයෝනිසෝ මනසිකාරය ඕක නැති කරගන්නයි කිව්වා. එතකොට අපිට පේනවා මේ කාම විතරකේ හටගත්තාම ඔව් ඒ කාම විතරකේ අත්හැරියේ නැත්තම් නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩෙනවා. ඒ නිසා කාම විතරකේ අතාරින්න කියනවා. ඊළඟට අතාරින්න කියනවා නෝනින් සලකලා ව්‍යාපාද විතරකේ. ඔව් දැන් කාමී විතරකේ අතාරින්න හොඳම දේ තමයි කාමයන්ගේ ආදීනව මෙනෙහි කිරීම. කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන එකට පුළුවන් හොඳට කාම විතරක අතාරින්න පුළුවන්. අර ඒක තැනක තියෙනවා මේ දැලිකුණු ගාගෙන ධර්මිටියක් අරගෙන වැද්දෙක් වගේ මිනිස්සෙක් ඉන්නවා මේ පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉස්සරහට. මේ ස්වාමීන් වහන්සේලා මේ මිනිස්සයාගේ විරූපී බව දැකලා hina වෙන්න ගත්තා. ධර්මිටිය පැත්තකින් තියලා මේ ස්වාමීන් වහන්සේ ළඟට මේ මිනිස්සයා ගියා. ගිහලා පොඩි හාමුදුරනේ ඔබ වහන්සේලා
මේ හඳ අත ගාලා තියෙනවද කියලා. අනේ නෑ කිව්වා. මම ඉරිදි බලෙන් හඳ අත ගාපු එක්කෙනෙක් කිව්වා. ඔබ වහන්සේලා සූර්ය මණ්ඩල අත ගාලා තියෙනවද කියලා නෑ කිව්වා. මම ওই වගේ සිවුරක් පොරවගෙන ඉරිදි බලෙන් හිරු අත ගාපු කෙනෙක් කිව්වා. බලන්න කිව්වා කාමයේ විසින් මාව ගෙනාපු තැන. ඉතින් තමයි මේ පොඩි හාමුදුරන්ට ඇස් ඇරුනේ. ඒතකොට කාමයේ ආදීනව සලකනකට තමයි කාම සංකල්පනාව බැහැර යන්නේ. ඊළඟට ව්‍යාපාද සංකල්පනාව. ව්‍යාපාද සංකල්පනාව කිව්වේ තරහ. තරහ ඇති වෙන පුද්ගලයන් ඉන්නවනේ 3 දෙනෙක් ඉන්නවනේ. එක්කෙනෙක් තමයි ගලේ කෙටුවා වගේ. ඉතින් එයාගේ තරහ නැති වෙන්නේ නැහැ. පලි ගැනීමෙන් මිසක් ඒක නැති කරගන්න ක්‍රමයක් එයා දන්නේ නැහැ. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා මේ වැල්ලේ ඊර ඇඳා වගේ. ඒක කාලයක් යනකොට ටික දවසකින් මැකිලා යනවා. තව එක්කෙනෙක් තමයි ජලයේ ඇඳපු ඊර වගේ. ඒක ඉතින් ඒ සැනින්ම නැති වෙලා යනවා. එතකොට මේ ව්‍යාපාද සංකල්පනාව හටගත්තාම එයා ඒකේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මේ ව්‍යාපාදයේ මනුෂ්‍ය సంతානිය උපදින්නේ හිතසුව පිණිස නොවේ. ආහිත පිණිස දුක් පිණිසමයි. අනර්ථය පිණිසමයි. මොකද මේ ව්‍යාපාදේ නිසා සමහරු මව් මරනවා. පියා මරනවා. රහතුන් මරනවා. බුදුරජුන්ගේ ලේසොලවනවා. සංඝ බේදි කරනවා. මේ ඔක්කොම ව්‍යාපාදේ නිසා කරන දේවල්. එතන ව්‍යාපාදේ නිසා නූපන් පාප කර්ම උපදවා ගන්නවා. නිරේ යනවා. තිරිසන් අපාය යනවා. പ്രേත ලෝක යනවා. නොයේ වද බන්ධන වලට වාජනය වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ සිදුවීම් බලනකොට වැඩිපුර තියෙන්නේ මේ ව්‍යාපාද සංකල්පනාවෙන් හටගත්තු දේවල් තමයි උන්වහන්සේට විරුද්ධව කරලා තියෙන්නේ. ඒතර අපිට පැහැදිලිව පේනවා මේ ව්‍යාපාදයේ අර සතර සතිපට්ඨානයේ යෙදෙන එක්කෙනා ව්‍යාපාද සංකල්පනාව ආපු ගමන් දකිනවා මේක අකුසලයක්. එතකොට යා මොකද කරන්නේ? ඒක ප්‍රහාණය කරන්න කල්පනා කරනවා. ඒක ප්‍රහාණය කරන්න කල්පනා කරනවා. එතකොට එකපාරින් මේක ප්‍රහාණය වෙලා යනවා. දැන් අර දේවදත්තල වගේ ඇයිට එහෙම වුන්නේ නැහැ. දැන් දේවදත්තට මොකදුනේ? එක පැත්තකින් බලනවා විනාශ කරන්න. ඒ පැත්ත නැති වෙනකොට තව පැත්තක් හොයනවා විනාශ කරන්න. ඒ පැත්තෙන් අසාර්ථක වෙනකොට තව පැත්තක් වෙනවා. අන්තිමට බලනකොට විනාශ වෙලා තියෙන්නේ කාවද? තමන්මයි විනාශ වෙලා තියෙන්නේ. අන්තිමට බලනකොට තමන් විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි මේ ද්වේෂයේ තියෙන ස්වභාවය. එතකොට නුවණින් සලකලා මේ ව්‍යාපාද සංකල්පනාව දුරු කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඕනේ. නූපදවන්න ඕනේ. අභාවයටපත් කරවන්න ඕනේ. ඊළඟට විහිංසා සංකල්පනාවක් තියෙනවා. විහිංසා කියන්නේ හිංසා පීඩා කිරීමේ කැමැත්ත. මේක ඇති වෙනකොට නුවණින් කල්පනා කරලා දුරු කරන්න ඕනේ. මේ දෙකම දුරු කරන්න පුළුවන් හොදට මෛත්‍රිය දියුණු කිරීමෙන්, ඉවසීම දියුණු කිරීමෙන්, කරුණාව දියුණු කිරීමෙන් මේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් බද්ධ වෛරය ඇති පුද්ගලයාට, ද්වේෂය ඇති පුද්ගලයාට මහා ලুকু දෙයක් කරන්න ඕනේ නැහැ. සුළු දෙයක් කිව්වහම දැක්කනේ මාගන්ධියට සුළු දෙයක් ඇති. එතකොට ඒ සුළු දේ මුල් කරගෙන එයා විශාල දෙයක් කරා, විශාල විපතක් කරා එයාට යන්නේ ඒක ප්‍රමාණවත්. ඒකයි වෙලා තියෙන්නේ. පොඩි වෛරසයකින් මිනිස්සෙක් මරනවා වගේ, ඒ වගේ වෛරසයක් වගේ චූටි දෙයක් සිදු වුණාම ඇති. විනාශය කරනවා. මේ නිසා නුවණින් සලකලා එයා මොකද කරන්න ඕනේ? ඔව්. ඒක නුවණින් සලකලා ඒක දුරු කරන්න ඕනේ. විනෝදනා පහතබ්බා. එතකොට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. ඊළඟට තියෙනවා uppannuppanne පාපකේ අකුසලී ධම්මේ. උපනුපන් පාපී අකුසල ධර්මය හඳුනාගෙන එයා බැහැර කරන්න ඕනේ. බැහැර කරන්න ඕනේ. ඒතර දැන් මේව කරන්න තියෙන්නේ කවුද? තමන් විසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක ශ්‍රවණ මාත්‍රයකින් කියන්නේ අසීම් පමණකින්, කථිත මාත්‍රයකින්, කතා කළ පමණකින් සම්පූර්ණ වෙන දෙයක් නෙමෙයි. මේක ඇහුවට පස්සේ ඒක හිතට අරගෙන ඒක නුවණින් කල්පනා කරන්න පුළුවන් එක්කිනාට ඒ ධර්මයේ දියුණු කරන්න පුළුවන්. නුවණින් කල්පනා කරන්න බැරි එක්කිනාට ඒක කරන්න බෑ. එතකොට ඒ නුවණින් කල්පනා කිරීම තමයි නුවණින් කල්පනා කරේ නැත්තම් නිකන් ඇහැක් ඇහුවත් ඇහැක් ඇසුවොත් හිතන්නේ මොකද රැවුවා කියලා. එහෙම නේද? නුවණින් කල්පනා කළේ නැත්තම් හැමතිස්සෙම හිතන්නේ
ධර්ම කාරණයක් කිව්වත් හිතන්නේ බැන්න කියලා. කැස්සත් හිතන්නේ අපහාස කළා කියලා. බැරි වෙලාවත් කෙල ගැව්වොත් හිතන්නේ එයාට කෙල ගැව්වා කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම මෙයා බලන්නේ මොකද? ඒකට හේතුව මොකද? නුවණින් කල්පනා කරන්නේ නැති එක්කෙනා හැමතිස්සෙම ඉන්නේ සැකේ. ඒ සැකේ නිසා තමයි හොදක් කරන්න ගියත් එයාට පේන්නේ මොකද්ද ඒක? නරකක් වගේමයි පේන්නේ. නරකක් වගේමයි පේන්නේ. එකට එක කළා වගේ පේන්නේ. මොකද හේතුවේ අයෝනිසෝ මානසිකාරී හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කතමේච භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා. භාවනා වශයෙන් වැඩිම තුලින් භාවනා වශයෙන් දියුණු කිරීම තුල ආස්වන් ප්‍රහාණය කරනවා නම් ඒ මොනවද භාවනා? ඉද භික්ඛවේ භික්ඛු පටිසංකායෝ නිසෝ සති සම්බුද්ධංගම් භාවේති. මෙහිලා භික්ෂුව නෝනින් විමසලා සමත විදර්ශනා තුල තමයි බොජ්ජංග වැඩෙන්නේ. සති සම්බොජ්ජංගම් භාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස සිහිය වඩනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස සිහිය වඩනවා. මොකද්ද සිහිය? කය පිළිබඳව සිහිය වඩනවා. විඳීම ගැන සිහිය වඩනවා. සිත ගැන සිහිය වඩනවා. පංච නීවරණ, පංච උපාදානස්කන්ධ ආයතන ආදී ගැන සිහිය වඩනවා. සතර සතිපට්ඨානෙ වඩනවා. ආර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන. ඒක තමයි සති සම්බුද්ධංගය. එතකොට ඒක කොහොමද වඩන්නේ? විවේක නිසිතං. ඒ සති සම්බුද්ධංගයේ වඩනකොට විවේක නිසිතං කියන්නේ පංච නීවරණයෙන් හිත බැහැර කරගන්නවා. එතකොට විවේකයි හිතට. විරාග නිසිතං නොවැල්ම ඇසුරු කරගෙන. නිරෝධ නිසිතං තණ්හා නිරෝධය ඇසුරු කරගෙන. වොස්සග්ග පරිණාමයෙන් නිවන අරමුණු කරගෙන තමයි මෙයා මේ සිහිය වඩන්නේ. එතකොට මේ හිතේ රැකවරණයේ සලසන්නේ මොකෙන්ද? සිහියෙන්නේ. එතකොට දැන් මේ බොජ්ජංග ධර්මයන්ගේ අංක 1 මොකද්ද? සිහිය. සිහියෙන්තර බොජ්ජංග මොකුත් නැහැ. සිහිය. ඊළඟට මොකද්ද තියෙන්නේ? ධම්මවිචේ. ධම්මවිචේ කියන්නේ නුවණින් විමසීම. එතකොට ධම්ම ධර්මයේ නුවණින් විමසීම. එතකොට සිහිය තිබුණොත් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. සිහිය නැත්තම් බෑ. එතකොට ධර්මයේ නුවණින් විමසන එයා තමයි නුවණින් පංච උපාදානස්කන්ධේ විමසන්නේ. ආයතන 6 විමසන්නේ. පටිච්ච සමුප්පාදේ විමසන්නේ. මෙයා නුවණින් විමසද්දී අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අවබෝධ කිරීම පිණිස නුවණින් විමසනවා. දුක්දී දුක් වශයෙන් අවබෝධ කිරීම පිණිස නුවණින් විමසනවා. අනාත්මදී අනාත්ම වශයෙන් අවබෝධ කිරීම පිණිස නුවණින් විමසනවා. කුසල අකුසල හොඳට තේරුම් ගන්නවා. අකුසල් බැහැර කරනවා. කුසල් වලට මේ ඔක්කොම තියෙන්නේ ධම්මවිචයත් එක්කයි. එතකොට මේ ධම්මවිචය හරියට එනකොට නීවරණ ධර්මයන්ගෙන් බැහැර වෙලා කෙලෙස් නැසන මාර්ගය යනකොට විරිය සම්පොඥංග වීරිය උපදිනවා. මොකද්ද උපදින වීරිය? උපන් අකුසලයන් ප්‍රහාණය කිරීමට මෙයාට වීරිය උපදිනවා. නූපන් අකුසල් නූපද වීමට මෙයාට වීරිය උපදිනවා. උපන් කුසල් වැඩි දියුණු කරගන්න වීරිය උපදිනවා. නූපන් කුසල් උපදවා ගන්න වීරිය උපදිනවා. එතකොට එහෙමනම් එයාට කුසල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අකුසල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් නැත්තම් මෙයාට මේ වීරිය කරන්න බෑ. අකුසල් හටගනිද්දී ආ දන්නේ නැහැ නේ මේ අකුසල් කියලා. කුසල් දන්නෙත් නැත්තම් අකුසල් දන්නේ නැත්තම් මෙයාට වීරිය කරන්න බෑ. එතකොට වීරිය හරියට කරන්න පුළුවන් මේ අකුසල් හඳුනා ගන්න ඕනේ. අකුසල් වල ආදීනව දැනගන්න ඕනේ. එතකොට එයාට අකුසල් ප්‍රහාණය කිරීමේ ඕනකමක් ඇතිවන්නේ. කුසල් හඳුනා ගන්න ඕනේ. කුසල් වල යහපත හඳුනා ගන්න ඕනේ. එතකොට එයාට මේ කුසල මාර්ගයේ දියුණු කිරීමේ ඕනකමක් ඇතිවන්නේ. එතකොට ආන්ගේ මාර්ගයේ එයා වීරිය නැමැති බොජ්ජංගේ දියුණු කරනවා. එතකොට මොකක්ද එයාට ඇති අකුසල් දුරු වෙනකොට කුසල් වැඩෙනකොට මෙයාට මොකක්ද ඇතිවන්නේ? පීති සම්බොජ්ජංගම් භාවේති. මෙයාට ප්‍රීතිය ඇති වෙනවා. ලකු ප්‍රීතියක් ඇති වෙනවා. මම දැන් ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනෙක්. දැන් අකුසල් පැහැර කරන කෙනෙක්. කුසල් වඩන කෙනෙක්. මම මේ ධර්ම මාර්ගයේ 100 පිටවන කෙනෙක් කියලා මෙයාට දැන් වැඩ අකුසල් පැත්ත බැහැර වෙවි කුසල් වැඩෙනවා කියලා පේනකොට මෙයාට ප්‍රීතියක් හට ගන්නවා. ඒ ප්‍රීතියක් තියෙන්නේ ආරි සත්‍ය අවබෝධයටමයි. ඊළඟට
ඔව් ඒ ප්‍රීතිය නිසා මෙයාට කයත් සැහැල්ලුයි සිතත් සැහැල්ලු වෙනවා. එතකොට ඒකත් තියෙන්නේ ආරි සත්‍ය අවබෝධයටමයි. ආරි සත්‍ය අවබෝධයටමයි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ සමාධිය වැඩෙනවා තව. එතකොට සමාධිය යොමු කරලා තියෙන්නේ ආරි සත්‍ය අවබෝධයටමයි. මාර්ගාංගයක් හැටියට මෙයාට තියෙන්නේ. එතකොට ඒකත් විවේක නිශ්චිත විරාග නිශ්චිත විරාග කියන ඇල්ම දුරු වෙච්ච ඇල්ම නිරුද්ධ වෙච්ච නිවන කරා යන විදිහට තමයි සමාධියත් වෙන්නේ. ඊළඟට උපේක්ඛා. උපේක්ෂාව. ඒක විදිහට මෙයාට තේරෙනකොට මේ ත්‍රිලක්ෂණය මේවා අනිත්‍යයි මේ පංච උපාදානස්කන්ධ තියෙන්නේ මේ නැති වී ඇති වී නැති වෙන ධර්මතාවයන් මේ තියෙන කියලා අවබෝධය ඇති වෙන්නේ මෙයාට ඇති වෙනව මොකද්ද? උපේක්ෂාව. දැන් මේ ළඟදී මගෙන් දරුවෙක් ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මේ සැප දුක් උපේක්ෂා කියලා තුනක් තියෙනවා නේද? එතකොට මේ සැප දුක් උපේක්ෂා කියන විදීම් තුනෙන් මේ උපේක්ෂා විදීම නේද දිනු කරන්න ඕනේ කියලා. මං කිව්වා නෑ උපේක්ෂා විදීම දිනු කරන්න බෑ කිව්වා. මොකද හේතුව? ඒ සැප දුක උපේක්ෂා කියලා යම් විදීමක් ඇද්දේ විදීම් තුනම තිබෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. එතකොට ස්පර්ශය නැති වෙනකොට ඒ විදීම් තුනම වෙනස් වෙලා යනවා. ඒ නිසායි බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? සැප වේදනාව දුකක් වශයෙන් බලන්න කිව්වා. දුක් වේදනාව උලක් වශයෙන් බලන්න කිව්වා. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. ඉතින් මේ අවබෝධය තුල ඇති වෙන උපේක්ෂාවයි අපිට ඕනේ. උපේක්ෂා වේදනාව නෙවෙයි. ඒතර මේක නිවැරදිව තේරුම් ගන්න ඕනේ අපි. දැන් අපිට ඇති වෙන උපේක්ෂා වේදනාව අපිට තියාගන්න බෑ. ඇයි ඒ ස්පර්ශය නැති වෙන එකට ඒ උපේක්ෂාව නැති යනවා. නමුත් අවබෝධයෙන් ඇති වෙන උපේක්ෂාව එහෙම එකක්ද? ඒක අවබෝධයක්. ඒක ඥානයක්. ඒක තමයි මෙතන උපේක්ඛා සම්බොජ්ජංග කියලා කියන්නේ. එතකොට ඒ උපේක්ඛා සම්බොජ්ජංගයේ විවේක නිශ්චිත විරාග නිශ්චිත නොයල්මෙන් යුතුව අල්ම නිරුද්ධ වෙන ආකාරයට නිවන කරා යමු වෙලා ওই සප්ත බොජ්ජංග දිනු කරනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන් දිනු කරනවා. දිනු කරනකොට ඒ බොජ්ජංග ධර්මයන් දිනු වීම නිසා ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා. එතකොට බලන්න ආශ්‍රය වෙන ක්‍රම කීයක් තියෙනවද? දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට ඒ විදිහට ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඊළඟට සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට සංවර වීමෙන් තමයි ආශ්‍රව ප්‍රහාණය වන්නේ. ඊළඟට නුවණින් විමසා සේවනය කිරීමෙන් සිව්පසේ පරිභෝග කිරීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව තියෙනවා. ඒව නුවණින් විමසා සිව්පසේ පරිභෝග කිරීම තුල තමයි ප්‍රහාණය වෙන්නේ. ඊළඟට ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා ප්‍රහාණය වෙන්නේ ඉවසීමෙන්මයි. ඊළඟට නුවණින් විමසා මගහැරීමෙන් පරිවර්ජනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රය නුවණින් විමසා බැහැර කිරීමෙන් තමයි ප්‍රහාණය කරන්නේ. ඊළඟට නුවණින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා දුරු වෙන්නේ නුවණින් විමසා දුරු කිරීමෙන්. ඊළඟට භාවනා වශයෙන් දිනු කිරීමෙන් සප්තබොජ්ජංග ධර්මයන් දිනු කිරීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව තියෙනවා. එතකොට ඒවා ප්‍රහාණය වෙන්නේ බොජ්ජංග ධර්මයන් දිනු කිරීමෙන් තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් දවසක භික්ෂුවට දර්ශනෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් සංවර වීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයනුත් ප්‍රහාණය වුණා නම් නුවණින් විමසීමෙන් පරිභෝග කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයනුත් ප්‍රහාණය වුණා නම් ඉවසීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයනුත් ප්‍රහාණය වුණා නම් නුවණින් විමසා පරිවර්ජනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වුණා නම් ඊළඟට නුවණින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රව ප්‍රහාණය වුණා නම් ඊළඟට භාවනා වශයෙන් සප්තබොජ්ජංග ධර්මයන් වැඩිවීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම්
අයං උච්චති භික්කවේ භික්ඛු සබ්බාසව සංවර සංවතු විහෙරති. යාට තමයි කියන්නේ සියලුම ආශ්‍රව වලින් බේරිලා සංවර වෙලා වාසය කරන කෙනා. ආසවක්ඛය. සියලුම ආශ්‍රව වලින් මිදිච්ච කෙනා. අච්චිජ්ජි තණ්හං. එයාට තමයි කියන්නේ තණ්හාව නැති කරපු කෙනා. වාවත්තයි සංයෝජන. එයාට තමයි කියන්නේ සියලු බන්ධන ඉක්මවා ගිය කෙනා. සම්මා මානාභි සමයා. මානේ මනාකොට අවබෝධ කරලා අන්තමකාසි දුක්ඛස්සාති මේ දුක අවසන් කරපු කෙනා. කවුද? රාතන් වහන්සේ කියලා කියන්නේ යාට. ඉතින් අපිත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී අපට තියෙන්නේ පුළුවන් හැටියට මේ ආශ්‍රවයන් හට නොගන්න මාර්ගය දිනු කිරීම තමයි තියෙන්නේ කරන්නේ. ඒකට මා මුලින්ම කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම මේකේ දේශනා කළානේ මේ ආශ්‍රව ගැන දේශනා කරන්න ඉස්සෙල්ලා කිව්වා දන්න කෙනාට දකින්න කෙනාටයි කිව්වා මේක කරන්න පුළුවන්. මොකක්ද දන්න දකින්න කෙනාටද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා දන්න කෙනා දකින්න කෙනා. අයෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා දන්න කෙනා දකින්න කෙනා විතරයි කිව්වා. මේ නොදන්නා නොදකින්න කෙනෙකුට මේක කරන්න පුළුවන් කමක් නෑ. එතකොට එයා හරියට තේරුම් ගන්න ඕනේ යෝනිසෝ මනසිකාරයේ නියම විදිහට වුණොත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලකට එයා යනවා. අයෝනිසෝ මනසිකාරය තිබුණොත් ආශ්‍රවයන් වැඩෙන වැඩපිළිවෙලකට එයා යනවා. හරි ලස්සනට මේක තෝරගන්න පුළුවන්. දැන් බලන්න ආශ්‍රව 7 විස්තර කරන්න කලින් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මූලික පදනම පෙන්වුවා මේකේ. එතකොට උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා අභ්‍යන්තරික අංගයක් වශයෙන් යෝනිසෝ මනසිකාරයේ තරම් වූ දෙයක් වෙන බුදු ඇසින් දකින්නේ නැහැ කියලා. එතකොට බලන්න මේ සම්පූර්ණම මේ කොයිතරම් අය අභ්‍යන්තරික අංගී වශයෙන් තියෙන යෝනිසෝ මනසිකාරයමයි ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න ඉස්සර වෙලා ගිජ්ජකූට පර්වතයේ සූකර කත කියන ලෙනේ බුදුරජාණන් වහන්සේට පවන් සලසල හිටියා. මේ වැඩක් කරන්නේ පවන් සලනවා කියන්නේ. එතකොට දීඝනක කියන පරිබ්‍රාජකයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා ධර්ම කතාවකට සම්බන්ධ වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා විඳීම ගැන, වේදනාවේ අනිත්‍ය ගැන. මේ සැප දුක් උපේක්ෂා විඳීම් වල තියෙන අනිත්‍ය ගැන ධර්මයක් දේශනා කළා. එයා අහගෙන ඉන්නවා. දැන් එයා අහගෙන ඉන්න ගමන් එයාත් යෝනිසෝ මනසිකාරේ යෙදෙනවා. දැන් මේක අහගෙන ඉන්නවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේත් පවන් සලසලා යෝනිසෝ මනසිකාරයේ දෙනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අරහත් ඵලයටපත් වුණා. අර දීඝනක සෝවාන් වුණා. බලන්න මේ එතකොට මේ හාස්කම සිද්ධ වුණේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට දීඝනක යෝනිසෝ මනසිකාරය යෙදුනේ නැත්තම් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරය යෙදුනේ නැත්තම් ඒ දේශනාවේ ඵලයක් තියනවද? ඵලයක් හටගන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව ප්‍රතිඵල සහිත වුණීමක් නිසාද? යෝනිසෝ මනසිකාරයේ ඒ ශ්‍රවණය කරන කෙනා තුළ තිබීම නිසා. ඒ ශ්‍රවණය කරන කෙනා තුළ යෝනිසෝ මනසිකාරයේ නැතිනම් ඒක නිකන් කනින් අහලා හුලගේ ගියපු දෙයක්. එච්චර මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශ්‍රවණය කරපු කෙනා තුළ තියෙන යෝනිසෝ මනසිකාරය තුළ තමයි මේකේ ඵලයක් උපද්දවන්නේ. එයා තමයි ඒක 100ට අරගෙන නෝනින් විමසලා තේරුම් අරගෙන අවබෝධ කරන්නේ. එතනින් තමයි ශ්‍රාවකයා බිහි වෙන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරී ලෝකෙ මිනිස්සු අතර නැත්තම් කිසි දවසක මාර්ගඵලලාභී බිහි වෙන්නේ නැහැ. ධර්මයේ කොච්චර කතා කළත් බිහි වෙන්නේ නැහැ. එතකොට හැබැයි යෝනිසෝ මනසිකාරී කොච්චර තිබුණත් ධර්මයේ කතා කළේ නැත්තම් ඒත් මාර්ගඵලලාභී බිහි වෙන්නේ නැහැ. එහෙනම් මාර්ගඵලලාභී බිහි වෙන්නේ ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි දෙකේ එකතුවක් එක්කයි. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට ඒ දුර්ලභදී ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින්වතුන් යෝනිසෝ මනසිකාරය දෙන්න. අයෝනිසෝ මනසිකාරය අත්හරින්න. මෙනෙහි කළ යුතු දේ අඳුනාගෙන මෙනෙහි කරන්න. මෙනෙහි නොකළ යුතු දේ අඳුනාගෙන අත්හරින්න. ආශ්‍රව හට ගන්න ආකාරයෙන් නොව ආශ්‍රව ක්ෂය වෙන ආකාරයෙන් යෝනිසෝ මනසිකාරය දෙන්න. පින්වත් සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු